ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ සිංහල ජාතියේ ගෞරවය හා වීරත්වය උරුම කරගෙන රජකම් කළ මහා වීර දුටුගැමුණු රජතුමා එක් දිනක් තම රාජසභාව කැඳවා ගැඹුරු අදහසකින් යුත් අණක් නිකුත් කළා. රන්කුළු ගස් වලින් සරසන ලද රාජසභා මණ්ඩපය නිහතමානී නිශ්ශබ්දතාවයකින් පිරී තිබූ මොහොතක රජතුමා තම රාජපුරුෂයන් වෙත බලා රටේ සෑම ගෙදරකම කැවුම් බැද ඒවා පන්කොළ පෙට්ටිවල අසුරා දුම් මැස්සේ තබන ලෙස ජනතාවට දැනුම් දෙන්න යයි අණ කළා. අණබෙර කරුවන් අණබෙර ගසා රාජ නියෝගයේ ජනතාවට දැනුම් දුන්නා. ජනතාව එකමුතු වුණා. කාන්තාවන් කැවුම් බදිමින්ද පිරිමින් පන්කොළ පෙට්ටි වලට කැවුම් අසුරමින්ද සෑම ගෙදරක්ම එම කාර්යයේ නිරත වුණා. කාලය ගෙවී යත්ම රජුගේ හේවායින් විත් එම පන්කොළ පෙට්ටි විවෘත කර බැලුවා. එම කැවුම් වල පුස් බැදී තිබුණා. හේවායින් එම පන්කොළ පෙට්ටි රැගෙන ගියා. ජනතාව තුල තිබූ කුතුහලය විසුදුනේ යුද බිමේදී. යුද්ධයේදී තුවාල ලැබූ හේවායින්ගේ තුවාලවලට එම පුස් කාපු කැවුම් තියා රෙදිපටි වලින් ගැට ගැසුවා. ඒ තුවාල ලැබූ හේවායින්ගේ තුවාල සුව වී තිබුණා. එදා ගැමියන්ටත් හේවායින්ටත් පැහැදිලි වුණා දුටුගැමුණු රජතුමා දුර දක්නා නුවණකින් යුත් රජ කෙනෙක් බව.